වෙද ගොළු බෙල්ල. ඒක සිංහල ගොළු බෙල්ල කියන්නේ. ඒ ගොළු බෙල්ල ආහාරට අරන් තියෙනවා. ඒකයි සාක්ෂි දෙන එතකොට. ඒ වගේ සත්තු තමයි ගොඩක්ම ආහාරට අරන්. පොඩි ප්‍රමාණය පොඩි දඩම් කරන්න ලේසියි. ඒක හොඳ නෑ උඹලම් පාරකුත්. සෑම නිදහස්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා මේ අද වෙනස්ම ගමනක් යන්න තියෙන්නේ. අද ඇවිල්ලා ඉන්නේ අත්තන ගල්ලට. අත්තන ගල්ලට આવුමින් දකුණට හරලා එතන ඉඳලා මේ මග යන ගමන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මගෙන් මගට විස්තර ටික අරන් එන්න මේ අපි මේ කොහෙද යන්නේ කියලා. යා. අතන කැලේකට ගියා. මේ හරි. එහෙම. අනික අර රක්ෂිතයක ස්වරූපයක් තියෙනවා. හරිම මේ ලස්සනයි මෙහි පරිසරය. මේ පැත්ත බලන්න. පුදුම රක්ෂිතයක් මැදින් යනවා වගේ හැඟීමක් තමයි එන්නේ. මේ උඩ පේන ආකාරය. ලස්සනයි. එතන තියෙනවා ලෙන් විහාර. මෙතන යන්නේ අලවල ගුහාවට. අර පොත්කුල් ගුහා. හරි හරි. අනිත් ගුහාවට අරන් බැලුවා. හරි මේක බෝඩ් එක. බෝඩ් එක කියවමු. මගක් දුර ආව මෙතන තියෙන බෝඩ් එක මෙතින්. බෝඩ් එක දැන් ජරාසෙලා තියෙන්නේ. අධිමානය සොයා අලවල ගුහාවට. වසර 2008-2010 කාලය තුල කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මේ ගුහාව ආශ්‍රිත කැණීම් කිරීම. බලමු ගිහිල්ලා. ඊළඟ පණින්නේ ලොකු සෙට් එකක්. මම හිතුවා මේ එන කාලෙකින් දාන්නේ කවුරු ඉන්නේ මේ පැත්තට. ඉතින් මෙහෙම තමයි යන්න පටන් ගත්තේ. බලමු. ඉතින් ලංකාවේ මම මේ ට්‍රැවල් කරද්දී කොහේ සංචාරය කරද්දී මට නිතරම මතක් වෙන කොටස තමයි මේ ආදිමානවය. ඉතින් මේ ආදිමානවයා මේ පරිසරේ කොහොම, ඒ කියන්නේ මේකත් එක්ක කොහොම සටන් කරන්නද? මේ ගින්දර හොයාගන්න එක. ඒකට කැම ටික, වතුර ටික. අපි නම් ට්‍රැවල් කරද්දී ගොඩක් දේවල් අරන් යනවා. ඒත් අපිට අපහසුවක් තියෙනවා. ඒකට එදා ඒ කාලේ කොච්චර අපහසුවක් තියෙන්නේ නැද්ද? මේකේ පාඩිපෙල් අත්යට හදලා ඒ ඔක්කොම පහසුකම් ටික තියෙනවා මේකේ. මම කොට දෙනෙක් එන්නේ නැහැ මේ ලෙන්ගුහා බලන්න. බොහොම සීමිත පිරිසක් තමයි එන්නේ වෙනක් ගුහා බලන්න. ඉතින් මේකට අලවල ගුහා. ඉතින් ආයි පොඩි අස්සක් කඩාගෙන හැරෙනවා.
ඉතින් මේ ගුහාවට ඇතුල් වෙද්දිම තියෙනවා මේකේ මේ ලෙන් ලිපිය ගැන සඳහන් වෙච්ච මේ වගේ පූර්ව ආලෝල ලෙන් ලිපිය මේකේ තියෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවෙනි සහ පළවෙනි සියස්ස. මොකද අනුමාන කරන කාල වරසෙන් නැති. මේකේ තියෙන්නේ ගමික තිස්සගේ පුත් ගමික ගේ ලෙන අනුවෙන් සඳහන් වෙන්නේ. ඒක ගමිකගේ ලෙන කියලා තමයි මේක සඳහන් කරන්නේ. මම හිතන්නේ ඔක ඔය සෙල් ලිපිය තියෙන්නේ මේකේ මේ හරිය තියෙන අපිට හැට බලන්න අමාරු උඩහා තියෙන්නේ. ඒක වෙනම මේගොල්ලෝ රීඩ් කරලා තමයි අරන් තියෙන්නේ. ඉතින් අලවල ගුහාව. මම ආයිත් පෙන්නන්න එක. මෙතන තමයි අර ඒ කැනීම් කැටුවරි කරන්නේ මම. මෙතනදී හම්බ වෙන ගොඩක් මේගොල්ලන්ගේ ඒ කියන්නේ ආහාර රටාව මොනවාද ඒකකොට. ආහාරගත සත්තු මොන වගේ සත්තු ගත්තද කොට. ඒගොල්ලන්ගේ ආභරණ ඒගොල්ලන්ගේ ගල් මේවලන් එතකොට. මධ්‍යශිලා යුගයේ මේගොල්ලෝ අයිතින් මේකේ ඒගොල්ලෝ පාවිච්චි කරපු ඒ ගල් ආයුධ ඒ වගේ ගොඩක් දේවල් ශාක්‍ය හම්බෙලා තියෙන කියන්නේ. මෙතන විතර නෙමෙයි. ගොඩක් ගුහාවල. ඉතින් බලංගොඩ මානාගේ විශේෂයෙන්ම හම්බ වෙන ශාක්‍ය තමයි මේගොල්ලෝ ගොඩක් අර බෙල්ලෝ අහට අරන් තියෙනවා. බෙල්ලෝ කියනවා ලංකාවේ සිංහල බෙල්ල කියනතම් වෙදගොළු බෙල්ල කියනවා. ඒ ගොළු බෙල්ල තමයි අහට අරන් තියෙන්නේ. ඒකෝට පොඩි සත්තු ගත්තොත් ඔය හෝතම්බු දඬුලේ එනවා. එතකොට ඉත්තෑව් රිලව් ඒ වගේ ගොඩක් සත්තු පොඩි පොඩි සත්තු ගොඩක් ප්‍රමාණයක අහට අරන් තියෙනවා. එතකොට ශාකාහාර නම් අර කියන්නේ සාක්ෂි අඩුයි. ශාකාහාරවල තියෙනවා ඔය වල්දෙල් අරන් තියෙන කියලා තියෙනවා. ඒකට කැකුණට ඒවා කියන්නේ පුලුස් වල ආහාරයට අරන් තියෙනවා වගේ එහෙම ශාක් තියෙන. ඉතින් මේ ගොඩක් වැදගත් මේ අලවල ගුහාව කියන එක ලැබෙන තියෙන සාක්ෂි ප්‍රමාණය සෑහෙන වැඩි. මම හිතා අදටත් අපි බැලුවොත් මේකේ ආවට සිප්පි කටු කියන්නේ මුහුදු සිප්පි කටු පවා තියෙනවා. ඒ කියන්නේ පුදුම සහගත කාරණා කියන්නේ මුහුදු සිප්පි කටු පවා කියන්නේ මුහුදු බෙල්ලෝ ආහාරයට අරන් තියෙනවා. එතකොට ඒක පොඩ්ඩක් මාර කතන්දරයි කියන්නේ. ඒ කියන්නේ මුහුදු ආශ්‍රිතව ජීවත් වෙන මානවයා මෙහෙට සංක්‍රමණය වුණාද නැත්නම් කොහොමද ඒ ටික මෙහෙට එන්නේ? මුහුදු ඒක අපි ඒක ගැන තාම නෑ තොරතුරු කොහොමද ඒක එන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අතර ලොකු සම්බන්ධකමක් තිබිලා මේකත් කලාපීය සහ මුහුදු බඩ ආශ්‍රිත මානවයෙක් එක්ක. ඉතින් මෙතන මේ තියෙන්නේ සමහර විට මේකෙන් ගැලවිලා වැටුණ කෑල්ලක් වෙන්න ඕන. කියන්නේ ගොඩක් ඈත කාලේ එහෙම හිතෙනම මේ හරියට වගේ ගැලවිලා වැටිච්ච ලොකු ගලක කොටසක් වෙනවනේ මේක. ඉතින් මෙතන මාරම මේ හරි නිස්කලංකයි මෙතන. මට හිතන්නේ කවුරුත් වැඩිය මේ වගේ දෙයක් බලන්න එනවා අඩුයි. ඉතින් ඇයිලා ගොඩක් නිස්කලංකව ඉන්න පුළුවන් මේ වගේ දැනකයි කියලා. දැස්සට කතාරම කොටලා තියෙනවා. කතාරමත් එක්ක අර ඒ වතුර මේරන් හඳ ඉතින් නේ බලන්න මේක උඩ කොහොමද?
හොඳ නැවුම් හුලම් පාරකුත් තියෙනවා එතන. සෑහෙන නිදහස්. මෙතන අයින්. මෙතන මොකක්ද? මේක මම හිතන්නේ කවරි සතෙක්ගේ නිර්මාණයක් කියලා. මම දන්නේ නැහැ මොකක්ද කියලා ඒක. තමයි තියෙන්නේ. මෙතන තියෙන අඩි පාර. පාර ඔස්සේ ගියා. පොඩි කුරුල්ලෙක්ගේ පාර තමයි. ඒක දෙවතර තියෙනවා. මුහුදු බෙල්ලොත් ආහාරයට අරන් තියෙනවා. ආහාරයට අරන් තියෙන ඊට පස්සේ ඒක කොමාරි ආවරණ විදිහට පැනලා තියෙනවා. ඒ සාක්ෂි හම්බෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආයුධ මේවල නම් ගොඩක්ම තාක්ෂණයෙන් ඉහළ තාක්ෂණ තිබිලා තියෙනවා. ඒගොල්ලෝ හදලා තියෙන හාපුන්නේ. හාපුන්නේ කියන්නේ ඒකේ සතෙක්ගේ අඟක හරි මොක ලී කොටක ලී කොටක එක පොඩි පොඩි මේ උල් ආයුධ කියන්නේ පොඩි පොඩි ගල් උල් කරපු ඒ ගල් ඔබවලා ඒක විදිලා ඒකෙන් ලොකු දඩයමක් කරගන්න හදලා ඉතින් ඒක ලොකු තාක්ෂණයක්. ඒක බලංගොඩ මාන ඒක පාවිච්චි කරලා තියෙනවා. ඒ තාක්ෂණය. ඒකට සාක්ෂි හම්බෙලා තියෙන එතකොට. ගල් මේ වලන් ගොඩක් තියෙනවා ඒගොල්ලන්ගේ. කොහොම මධ්‍ය ශිලා යුගයේ තමයි ඒගොල්ලන්ට අයිති. ඉතින් ගොඩක් රස කතන්දර තියෙනවා මේ බලංගොඩ මානෙත් එක්ක. කොහොම හරි සැකිලි කියන්නේ බලංගොඩ මානගේ අස්ති හා සැකිලි සාක්ෂි තියෙන අවුරුදු 48000ක් විතර පරණ. ඉතින් සෑහෙන පරණ ඉතිහාසයක් ඒක. ඉතින් අපි අතට දැනුවත් මහාවංශය විතරනේ. මහාවංශයේ මෙහාට අපි මහාවංශයයි ඔය කියන ඉතිහාසය අතර මැද තියෙන ગેප් එකක්. ඒක ගැන කිසිම සාක්ෂියක් නැහැ. කිසිම සඳහනක් නැහැ අවුරුදු 2000ක විතර. ඒ කියන්නේ එතන ඒ හිඩසපුරයෙන් කොහොමද පුරවන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ දෙකේ ආවෙ නැහැ. අර බලංගොඩ මාන ඉතිහාසය සහ ඊට පස්සේ පොතෙන් එන මේ මහාවංශය ඉතිහාසය ටික තියෙනවා. ඒ අතර මැද පොඩි ગેප් එකක්. කරුණු කාරණා නැති මොනවද වෙලා තියෙන්නේ කින්න මන්දි ඉතිහාසයක් නැති. නිදහස් දැන්. දැන් ඇවිල්ලා මම හිතේ පොතක් කියන හොඳම තැන මේක. කොට වාඩ මොන හරි කවියක් ලියන්න. ඉසනසක් ලියන්න වගේ. හොඳයි. අස්කරලවත් නැහැ කාලේ. ඉතින් අර කිසිම කරදරයක් නැහැ. අපින් කාට කරදරයක්වත් නැහැ. මෙතන. යොන්න කොහොම යලවල දෙන නැත්තම් පොත් කුල් දෙන්න තියෙනවා. ශ්‍රී ලංකාවේ ආදිමානය ගැන තියෙන ඒ තොරතුරු සෑහෙන තරම් වටිනවා. තවත් තොරතුරු හොයලා බලන එක ගොඩක් වටිනවා. ඉතින් අපිට ශිලාමය වලන් සාක්ෂි තියෙන අවුරුදු 1,50,000. ඒක එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඒ 1,50,000 අස්ති සැකිලි සාක්ෂි නැහැ. මම කෙනෙක් දිගටලා ඇත්ත. එතකොට සැකිලි සාක්ෂි හම්බෙලා තියෙනවා අවුරුදු 48,000 ඒ වගේ අවුරුදු හම්බෙලා තියෙනවා. ඒකෙන් ඔය පාහියන් ලෙන බටදොඹ ලෙන කුරුවිට තියෙන එක. එතකොට මේක පොත්ගුල් ලෙන තව තියෙනවා මේක මොනවද මෙලි ලෙන. ඉතින් තව ලෙන් ගණනාවක් තියෙනවා. මේ හැම එකම වගේ එකම සාක්ෂි ටික හම්බෙලා තියෙනවා. ඉතින් මම දැන් අපි දන්නේ හම්බෙච්ච සාක්ෂි වලින් ඇසුරු කරන් හදපු තොරතුරු අපි දන්නේ. ඉතින් තව ගොඩාක් සාක්ෂි ඇති. ගොඩාක් දේවල් ඇති. ඉතින් ගිරියට තව ඒ දේවල් හම්බ වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ලංකාවේ
ආදිමානව ඉතිහාසය කොහොම එකක්ද කියලා. ඉතින් අපි අද මෙතනට සමු දෙනවා. පිටත් වෙලා යන්න. ඉතින් ආයෙ හම්බෙමු. අපි මේ අලවල තියෙන නාන දැන්. ඉතින් අපි එතනට ගිහලා බලමු. මම දන්නේ නැහැ. දැන් හොයන්න යන්න අපි නම් එතනට ගිහලා හම්බෙමු. බලන්න ලස්සනයි. Halo. Tena paisare. Sundare. Matas. Oi. Oi. Dem. Ah. Ording galkan mo men. Ikan. तो गेली ना हम तो एक निकल यालू क्या बार तो यालू दिन में इन कैमरा पेरलन में Kira sama. බලන්න මොන වන්ටලක් කරන්නේ තාමත් මගේ ඉන්නේ මේ තාම යන ගමන් ඉතින් මෙතන වීඩියෝ එක ඉවර කරනවා ඉතින් ආයි දවසක මේ වගේ වීඩියෝ එකක් තමයි ගිහලා එන්න ඔයගොල්ලෝ දැන් මේ පොඩි කෝට්ටෙන්ද මේක තියෙන්නේ කියලා කියන්න බෑනේ ගත්ත ගමන් යන්න පුළුවන්